මල්ලි හරි මල්ලි. ඇක්ෂන්. මල්ලි හරි මල්ලි. පොඩ්ඩක් අනුමත වුණා. කට්. හරි. හිතුවා ඇත්තකට කියලා නෑ. අකපෑමට. දැන් කල්පනා කරයි මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මාත් කල්පනා කළා YouTube channel එකක් පටන් ගන්න. ඇයි? ඔන්න ප්‍රශ්නේ. ඕගොල්ලෝ කියයි මෙයා 2.50ක් හොයා ගන්න මොකක් හරි මෙයාට හොගන්න හදනවා කියලා. එහෙම නෑ. එහෙම නැත්තෙමත් නෑ, එහෙමත් නෑ. එහෙමවත් නෑ. දැන් මම මෙන්න මේ ප්‍රශ්න ටික අහන්නම්කෝ. දැන් අවුරුදු 8 දී තමන්ගේ අම්මා නැති වෙලා ඊට පස්සේ තාත්තා කුඩම්ම කෙනෙක් ගෙනල්ලා ඒ දසවදේ විඳපු කොල්ලෙකුට ඒ විතර නෙමෙයි ඒ ඔයසන්න බැරුව අවුරුදු 15න් ගෙදරින් පැනලා ගිය කොල්ලෙකුට ඒත් කමක් නැහැ. අපි හිතමු දැන් අම්මා ඉන්න කාලේ ගමේ ඉස්කෝලේ පහවස දක්වා යනකොට හැමදාම වාර විභාගෙදී පළවෙනියා වෙච්ච ළමයෙකුට අම්මා නැතුණාන් පස්සේ අර විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයට ගියාන් පස්සේ ඒ පරිසරය වෙනස් වෙලා ඒ කාලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන එක නවත්තලා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන්න පටන් ගත්ත කාලේ අපි ගිහිල්ලා අපේ ගමේ ඉස්කෝලේ පාවිච්චි කළ ඉස්කෝලේ හාමිනේ බුලත් සිංහල හාමිනේ හැටිගල මහත්තයා ඒව කතා කළේ අරහේ ගියාම හිටියේ ඒගොල්ලෝ නෙමෙයි සර්ලා මිස්ලා එහෙම තමයි හිටියේ. ඉතින් මේ ඔක්කොම හුට්ටප්පර වෙලා අන්තිමට ගමේ ඉස්කෝලේ පළවෙනියා වෙච්ච එක හේදී 30 35 40 ඒ ගානට ගියා. ඒත් කමන්නේ එහෙම ගිහිල්ලා අන්තිමේදී අපත සාමාන්‍ය පෙළ තුන් පාරක් කරන්න ලැබුණා. ඒ වගේම යන්තම් කොට දාගත්තා. ඊට පස්සේ අපස උසස් පෙළ කලා මාධ්‍යයෙන් දෙපාරක් කළා දෙපාරම ඇනුණා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේ ගමේ ඉස්කෝලේ හිටපු අර පහවස දක්වා එකට හිටපු එකාට මොකද වුනේ කියලා. එතකොට තේරුණා අපි ඉස්කෝලේ ගොඩක් කට්ටිය හිටියා නාට්‍ය කරන කට්ටිය. නාට්‍ය කෙරුවා. ඉතින් අපිට නමක් දැම්ම නාට්‍යකාරයෝ කියලා. අපිට ඉගෙන සිංහල ඉගෙනුවේ හොරණ වජිනාන හාමුදුරුවෝ පඬිත. උන්වහන්සේත් අපිට දැම්මා නාට්‍යකාරයෝ කියලා. එකපාරක් මට හොඳට මතකයි උන්වහන්සේ කිව්වා ලාල් මේ තමුසෙල නාට්‍යකාරයෝනේ දස් සංගරාවට මිලඩියක් දාගෙන පාඩම් කරව ගන්නකෝ කියලා. එච්චරටම අපි ඔය ඩෝන්ඩි වුණා ඒ කාලේ. ඒක තමයි පටන් ගන්න. ඉතින් එහෙම වෙච්ච කොල්ලෙකුට අන්තිමේ හොලන ඇකඩමිය කියලා තිබුණ ආයතනයක් ඒකේ ගුණසේකර කියලා අපේ සර් කෙනෙක් හිටියා කිව්වා ඔය ආර්ට් කරලා හරියන්නේ නැහැ ඔයි කරනවා වාණිජ්‍ය අපි කරන්නම් මාස 6න් පාස් කරලා දෙන්නම් මේ 70 මේ කියන්නේ දැනුත් එහෙම ඉන්නවනේ. ඉතින් මමත් කල්පනා කරන්න ඕන කියලා ඔක්කොම අමතක කරලා දාලා එක ඇකඩමියට බැඳිලා අපිට හිටිය ඕපනායක කියලා ගුරුවරයෙක් හිටියා ඩැනී කියලා ගුරු මහත්මයෙක් හිටියා. ඉතින් එයා ඔයගොල්ලන් අපිට ඉගෙනුවා මාස 6න් මම වාණිජ්‍ය SSC පාස් කළා. ඊට පස්සේ ඒ දිගටම කරගෙන ගිහලා මාස 9න් A level කරලා A level වලදී වැඩ 4යි ආර්ථික විද්‍යාවට සම්මානකුත් අරගෙන පාස් වෙලා ජොලියේ ඉන්නකොට ඉතින් පාටි දැම්මා නෑදෑයන්ට කිව්වා ඒවා මේවා ඔක්කොම කරගෙන ඉන්නකොට ඔන්න හිටි ගමන් හෙනයක් ගහපි කැම්පස් එකෙන් ලියුම ආවේ නැහැ. ඊට පස්සේ බලන්න ගියා මං වගේ යාළුවෙක් හිටියා අනුරාමර සිංහ කියලා විද්‍යෝධී හිටපු කෙනෙක්. එයා දැන් නැති වෙලා. එයාත් එක්ක ගිහිල්ලා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ගිහිල්ලා බැලුවාම එක ලකුණකින් වැඩේ ගහලා ගිහිල්ලා. එහෙම වෙච්ච කොල්ලෙකුට එතකොටම මට අනුරාමර සිංහ කිව්වා මේ උඹ කලබල වෙන්න එපා. විද්‍යෝධිය තියෙනවා මම කරන කෝස් එක PAB එහෙම නැත්නම් ව්‍යාපාර හා රාජ්‍ය පරිපාලන පාඨමාලාව ඒකේ මුල අවුරුද්ද කළාම දෙවෙනි අවුරුද්ද හිල්ලා බෝ ගන්නවා ඇතුළට එන්න එක කරපන් කියලා. ඉතින් මං ඇතුළට යන්න විදියක් නැහැ. ඉතින් හොරෙන් තමයි යන්න වෙන්නේ කිව්වා. දැන් ID කාඩ් එකක් නැහැ, ලියුමක් නැහැ, මොකක්වත් නැහැ. ලොන්ඩන් ප්ලේස් වල ඒ කාලේ කැම්පස් එකේ වෘත්තාපන මධ්‍යස්ථානයක් නිසා ඉතින් ඒකට හොරෙන් ඇතුල්ලා අවුරුදු 2ක් ඒකේ ඉන්නකොට ආරංචියක් ආවා
අර නීතිය අවලං කළා කියලා. ඒ කියන්නේ අතුරු අවුරුද්දක් පළවෙනි අවුරුද්ද පාස් වුණාන් පස්සේ අතුරට ගන්න කතන්දරේ අවලං කළා කියලා. එහෙම අතරමං වෙච්ච කොල්ලෙකුට ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒකේ මේක ටිකක් කියන්න මොකද්ද වගේ මේකේ හිටපු මං හිතන්නේ හොඳම කැපිලා පේන ශිෂ්‍යාව මොකක් හරි බුද්ධිමය පැත්තෙන් උත් අනිත් ලස්සන පැත්තෙන් කැපිලා පේන ශිෂ්‍යාව මම අර ඔළුවක් මට අර කැම්පස් එකේ මම නීත්‍යානුකූල නොවන ශිෂ්‍යෙක් විදියට ඔළුවේ අමාරු හදාගෙන ඉන්නකොට මගෙත් එක්ක එයා හිනහ වුණාලු පස්සේ මම දන්නේ ඒක දනිනා නෑ මං හිනහ වෙන්නේ නෑ කියලා මට නමක් දැම්මා ලොරි මූණා කියලා. මේ තියෙන ලොරි මූණා කියන්නේ මෙන්න මේක. මෙන්න මේක. මේ තියෙන්නේ ඕනෝක තමයි ලොරි මූණා කියන්නේ. ඒ ළමයා මට නම දැම්මා. ලොරි මූණා කියලා දාලා හැබැයි ඉතින් ටික දවසයි ගියේ ඒක සම්බන්ධයක් ඇති වුණා. ඉතින් එහෙම අවුරුදු දෙකක් විතර සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ පළවෙනි බූට් එක කෑවා කැම්පස් එකේ. ඉතින් එහෙම කොල්ලෙකුට ඊට පස්සේ හොඳ වෙලාවට ඒ කාලේ මේ ඒ ලෙවල් පාස් වුණාම ගුරුපත් වීම හම්බ වෙනවනේ. ඉතින් ඒකට ඉන්ටර්විව් එක ගිහිල්ලා මට වඩා 4 සම්මානයක් තිබිච්ච නිසා මාව ගුරුපත් වීම වලට සිලෙක්ට් වුණා. ඒ කාලේ සිරිතක් තියෙනවා මේ පත් වීම සිලෙක්ට් වුණාට වැඩක් නැහැ. ඒ පළාතේ മന്ത്രികൾ එයා සිලෙක්ට් කරන්න ඕනේ දෙනවද නැද්ද කියලා. ඒ කාලේ හිටියේ අපි හොරනාසනේ හිටියේ රතසිරිකුණායක මහත්තයා අගමැති වෙච්ච එක්කෙනා. එයා ගාවට ගිහාම මට ඉහලින් හිටිය එක්කෙනෙක් ජයන්ති කියලා අපේ යාළුවෙක්. දැන් එයා විවාහ වෙලා ඉන්නේ මගේ යාළුවෙක් එක්ක. දැන් මේ කල් කතන්දරේ. අන්තිමට එයා ජයන්තිගේ තාත්තා මොකද්ද දේශපාලන කතන්දරය නිසා කාර්යාලයක් දාන්න මොකද්ද ඔෆිස් එකක් ඉල්ලුවා දුන්නේ නැහැ කියලා ජයන්තිව කැපුවා මාව දැම්ම ගුරුපත් වීමට. ඉතින් ඒ ගෑනම තරහ වුණේ නැහැ. නමුත් මට ගුරුපත් වීමක් හම්බුණා. එහෙම වෙච්ච කොල්ලෙකුට ඊට පස්සේ උගන්න ඉන්නකොට ඉතින් ඉස්කෝල දෙකක ගන්නවා. ඔලබුඩු මහාවිද්‍යාලයේ ඔය පරගස්සර මහාවිද්‍යාලයේ. එහෙම ගන්න ඉන්නකොට මාව හෝමගම ගුරු විද්‍යාලයට දැම්මා. ඊට පස්සේ ඒක ඉවර වෙලා පුහුණු ගුරුවෙක් වශයෙන් හොරණ මේදංකරයට ආවා. එනකොට 80 අවුරුද්ද. එතකොට මගේ බිරිඳට දරුවෙක් හම්බ වෙලා එක දරුවෙක් හම්බ වෙලා එකවර හම්බ වෙන්නේ ඉන්නවා. ඊට පස්සේ 80 ජූලි වර්ජනය ආවා. අපිටත් ඉතින් දේශපාලන උණ තියෙනවානේ. ඉතින් එයා මාත් බැස්සා. වර්ජනයට අහුණා නේ වර්ජනය කළා. ඊට පස්සේ රස්සාව නැති වුණා. රස්සාව ගහලා ගියා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා දැන්. ඊට පස්සේ දෙවෙනි වතාවට රිමාන්ඩ් ගියා. මම වර්ජනයට මිනිස්සුන්ව ගුරුවරුන්ව පෙළඹුවා කියලා. ඒකේ දවස් 3ක් රිමාන්ඩ් ගිහිල්ලා ඇවිල්ලා ඒකෙන් අපිට පහම වුණා. නඩුවත් එහෙම ඉවරුණා. ඊට පස්සේ ප්‍රශ්නේ මතුවුනේ දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. එක දවසක් මං ගෙදර යනකොට අපේ නෝනා මහත්තයා කොස්සට සම්බගෙන කනවා. උඹලා ගෙදර මොකද දෙයක් නැතුව. ඉතින් කොස්සට කියන්නේ නරක කෑමක් නෙමෙයි මං කියන්නේ එහෙම තත්ත්වයකට වැටුණා. ඉතින් ඉතින් හිල්ලා අපි දෙන්න ජුජුත් හැදුවා මාස් පෙර හැදුවා ලියුම් කවර හැදුවා ඇඳුම් මැව්වා. ඊට පස්සේ මම බලංගොඩ ගිහලා මගේ යාළුවෙක් කෙනා ලයනලලිස් කියලා යාගාව ගිහලා මැණික් ගැරුවා. ඊට පස්සේ අපේ පවුල මෙහෙ ගියා කට්ටිය මෙහෙ ගියා. එහෙමම ගිහිල්ලා අන්තිමට මගේ යාළුවෙක් කෙනෙක් කිව්වා මේකක් කරේ නැත්තේ නයින් රෝන් එක විතරයි කියලා. ඒකත් සමහර කරන්න තිබුණා. ඊට පස්සේ ආයෙත් මගේ යාළුවෙක් හිටියා අනුරාධපුරේ තලාවේ අබිසුන්දර කියලා මගෙත් එක්ක පන්ති හිටපු ළමෙක් කොල්ලෙක් මේ ඒ පාර රත්නායක දාව කෙනෙක් කොන්ත්‍රාත් කරන එක්කෙනෙක්. එයාක දවසක් ඇවිල්ලා මට කියලා ගෙදරට කියලා කියනවා අන්න රියෑන්ට කියලා උගේ භාෂාවෙන් මිනිහට එන්න ගියන් අර කොන්ත්‍රාත් එක ඇතුළත කරන්න කියලා. මම මුල පාර ගියේ නෑ. දෙවනි පාර ආවම හුණ කුණු හරුවෙන් මට බැනලා උට එන්න ඕන නම් එන්න ගියා නැත්තම් නිකන් එන්න ගියා. ඊපස්සේ මම කල්පනා කළා කරන්න දෙයක් නෑ. ඉතින් ඒ අනුරාධපුර ගිහිල්ලා ඔන්න කොන්ත්‍රාත් කළා ජීවිතේ මුල වතාවට. එහෙම කරපු කොල්ලෙකුට එහෙම ඉන්නකොට එකපාරට මගේ නෝනගේ තාත්තා හිටියේ නැවක හිටියේ. ඊපස්සේ තාත්තා කළ වැඩේ ටිකට් දෙකක් එවලා දුන්නා ඉන්දියාවට යන්න. මේ ඉන්දියාවෙන් ඒ නැවට නගින්න. දැන් එතකොට මගේ බිරිඳට තුන්වෙනි බබාත් හම්බෙන්නේ ඕන්න මෙන්න තිබුණේ.
ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් අරකට ලොකුවට හරි ගියේ නැහැ ඒ දවස්වල. ඊට පස්සේ මේ මම කැමති වුණා. අපේ නෝනගේ මල්ලි මමයි නැග්ගා. කටුනායකෙන් නැගලා ඉන්දියාවට බොම්බෙන් බැහැලා බොම්බෙට තාත්තා ඇහිලා හිටියා අපි එක්ක යන්න. නැග්ගා පස්සේ තමයි මතක් වුණේ මේක කොයිතරම් මානසිකව කඩා වැටෙන වැඩක්ද කියලා. ඊට පස්සේ අර අපි කියන්නේ හෝම් සික් හදනවා කියලා. දැන් ගෙදර බිරිඳ ළමයි හම්බ වෙන්න ඉන්නවා. දැන් මේ යන්නේ මුහුද මැද ඉන්නේ. දැන් මේක පීනලයකට එන්නේ නැති පීනලහරයකට වෙන්න හිතන තරමට වැඩේ අමාරු වුණා. ඊට පස්සේ මම මේක මේ අපේ මේ අනිත් YouTube channel එකට කිව්වා මේ කතන්දරේ. ඊට පස්සේ මට දැන් අනිවාර්යෙන් මට දැන් යන්න ඕනේ. ආයෙ පහු යන්නම ඕනේ. හොඳට නැව පිටත් උන්නේ නැහැ. එතනම බොම්බේ වරායම තිබුණා. ඊට පස්සේ මම කළ වැඩේ පොඩි උප්‍රාටියක් දැම්මා මේ අතුලෙන් හක්ක තුවාල වෙන්න අනගත්ත මේසේ අනගෙන ඉවෙලා ඉතින් දැන් ලේ එනවා මම ලේ වමඩ දාන තාත්තා බය වුණා බය වෙලා ඉන්න මාව පොඩි බිමුට බස්සලා එක්කන් ගියා මේ ડોක්ටර් කෙනෙක් ගාවට ඒගොල්ලෝ ඉතින් මාව අර රොකු රෝල් දෙක දාලා කරකෝ කරලා එක්ස්රේ ගන්නවා ඌ ගාලා මුකුත් නැහැ නැහැ ඉතින් ඒ පාර හොඳ වෙලාවට මේ කොහෙද ඉන්නේ කියලා වහා නැවේ කියලා වහාම ආපහු යන්න කියලා ડોක්ටර් ලියුම දුන්නා. ඒකෙන් මාසයක් අතරින් ආයි ලංකාවට ආවා. ඒ ඇවිල්ලා ටික කාලයක් යනකොට අපි තුන්වෙනි දරුවා හම්බුණා. ආයිත් ඔන්න දැන් කරන්න දෙයක් නැහැ. දැන් ආවා හැමෝගෙම දෝසාරවල මෙතන ටිකට් තාත්තා ටිකට් අරගෙන දීලා වෙලා. මේ ඒකෙත් තව කියන්න කතන්දර තියෙනවා. මේ මූලික ටික කියන්නේ. එතකොට එහෙම ඇවිල්ලා ආයිත් කොන්ත්‍රාත් කරන්න ගියා අනුරාධපුරේ. ඒ පාර කොන්ත්‍රාත් එකකින් මම ප්‍රජාලින් 600 ගණක් කෙරුවා. ඒකෙන් පොඩි ආදායමක් ආවා. කර්මයට ওই වාහනයකුත් ගත්තා. වාහනිකත් ගත්ත කියන්නේ මම 86 කොහෙද බ්‍රෑන්ඩ් නිව් 185 බයික් එකක් ගත්තා. ගෙදර ආවේ මං කලින් පාර සල්ලි ගෙනා වෙලාවේ ඔක්කොම ටික දිය වෙලා ගියා. මේ පාර මං කර්මලා ගන්නවා කියලා ඉස්තපට මොටර්ස් එකට ගිහිල්ලා බයික් එකක් අරගෙන ගෙදර ආවා. අපේ නෝන මහත්තයා උඩ ගිහින් බැලුවා මොකද්ද මේ වුනේ කියලා. මොකදත් ණය වෙලා මට රල්ලි වල දුන්නා. ඉතින් ඒක එහෙම කළා. එහෙම කළා ටීකාරක් ආයි ගියා මේ තලාවේ මේ වැඩ කරන්න. ඊට පස්සේ මට අසනීපයක් හැදුණා සෙංගමාලේ වගේ. රෝග ලක්ෂණය සෙංගමාල පස්සේ බලනකොට සෙංගමාල නෙමෙයි. දෙකක් හොඳ වුණේ නැහැ. පස්සේ බලනකොට මගේ පිත්තාසේ ගල් වෑල් එකේ ගල් හිර වෙලා. අර ගල් හිර වුණාන් පස්සේ ඉතින් ඒකේ අර ලේවලට එකතු වෙනවා මේ අර පිත්තාසේ තියෙන පිට. ඒක තමයි සෙංගමාල වගේ පේන්නේ. ඊට පස්සේ ඔපරේෂන් කළා. ඒ කාලේ අර හිල් විදින්නේ නැහැ. කපලා ගල් ටික අයින් කළා. ගල් කැලේ 11ක් තිබුණා කියලා අපේ වෛද්‍යවරයා කිව්වා. ඒකත් ටික වෙලා ඉන්නකොට දැන් ඉතින් නන්නත්තරයි. එහෙම ඒක ඉන්නකොට අපේ නෝන මහත්තයා පටන් ගත්තා ගෙදර යවත්තේ කට්ටියට ඉන්දියාව හදන්න. ඉතින් ඉන්දියාප කරලා ඊට පස්සේ හාල් පිටි ඉන්දියාප ජනප්‍රිය වුණේ ඒ කාලේ. අපි දුම්මුල්ලා හිටිය හාල් පිටි ඉන්දියාප හදන. ඊට පස්සේ ඒක හදලා ඒක කිලෝ 1 2 වුණා 3 වුණා 4 වුණා 5 වුණා හාල් මිටිය වුණා හාල් මිටි 2 වුණා 3 4 වුණා අන්තිමට දවසට 30000 40000 හදන තැනට ඇවරේජ් එක 30000 හදන තැනට ගෙනාවා. එහෙම උත්සාහයෙන් නැග්ග මිනිහෙකුට ඒ අරෙන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා බැංකුවෙන් ඉන්දියාප වලට ලක්ෂ 7ක් ලෝන් එකක් ගත්ත මිනිහෙක් විදිහට ඊට පස්සේ දේශපාලනය කරන්න ගිහිල්ලා ඒ ඔක්කොම තීද්දි දේශපාලනය කළා දැන් 70 ඇවිල්ලා තහනම් දේශපාලන පක්ෂයක හිටියා. ඒකෙත් එක දවසක් CAD එකෙන් අරන් ගියා DA ධර්මසේකරතුමාව මේ මම අංගම් හිටියා කියලා චෝදනාවක් දාලා වෙලා. ඒක දිගටම හිමින් ඒ පක්ෂය යට යනකොට යට යන උඩ එන ඊට පස්සේ 88 ත්‍රිමා විතරණ ශිෂ්‍යා ඝාතනය කරපු වෙලාවේ ඒක ආදාහන උත්සවයට සහභාගී වුණා. රොයල් එක ඉස්සරහා පෙරහැර යනකොට මමයි බුද්ධහ ගලප්පත්ති බිජකුණ රත්නයි ඉන්න අපි කල්පනා කළා මහා සෙනග ශිෂ්‍යෝ යම විශ්වවිද්‍යාල කට්ටිය ඇවිල්ලා. හැබැයි අපිට ඒක තේරුණා ආමේකත් නිස්සද්දයි පොලිසියත් නිස්සද්දයි මේක ගැන කනගාටුවක් තියෙනවා කියලා.
අපි කතා වුණා මේ මොකක්ද දැන් අපිට මොකක් හරි වුණොත් එහෙනම් කවුද ඉන්නේ කලාකරුවන්ට. මේ පාර මොකක්වත් නැහැ කවුරක්වත් නැහැ. ඒ පාර අපි එදා තීන්දුව කළා මොකක් හරි එකක් පිටුව ගන්න ඕකල. ඒ වෙනකොට අපි කියන්නේ කොක්ක ගහනවා කියලා අපිට ජනතා විමුක්ති පෙරමුණ අපි මම ඉදිරියට කරන්නේ කොහොමද හිටියා. බුද්ධිටත් එක්ක මේක දියුළු කොක්ක ගැහුවා. ඊට පස්සේ එයාගේ මේ පක්ෂේ නම මට දැන් පාට එන්නේ නැහැ. සාමාන්‍ය සේනාධ සිල්වා තමයි සැබෑ නම. ඒ ළඟදී නැති වුණා. සේනාධ සිල්වා සංස්කෘතිය පිළිබඳව ලංකා ඉතිහාසය පිළිබඳව වෙලය ගැන හොඳටම දන්න මිනිස්සෙක්. ඒකම අපි හැදුවා කලා සංවිධානයක් ශ්‍රී ලාංකික නාට්‍යවේදීන්ගේ සංවිධානය. හැබැයි ඒක කොච්චර ඒ කාලේ මේ පක්ෂත් එක්ක සම්බන්ධ වෙලා දැන් නම් කියයි අපි මේ නැහැ හිටියේ නැහැ කියලා සම්බන්ධ වෙලා පිහිටෙව්වා කොහොම හරි ඒකේ සභාපතිතුමා දන්නේ නැහැ මේක මේ තහනම් පක්ෂයේ සාකාවක් කියලා මේ සංවිධානයක් කියලා දන්නේ නැහැ. හැබැයි ඒක ටික කාලයක් ගියට පස්සේ සභාපතිතුමා දන්නේ නැහැ. ඔය ලංකාවේ ඉන්න නාට්‍යකරුවෝ සෑම දෙනාම හිටියා. සුගත පාසිල මහත්තයා, හෙන්රිජේටන් මහත්තයා, රාජචන්ද්‍ර මහත්තයා, උපදේශකවරු වශයෙන් කේ.බී. හේරත් වගේ කට්ටිය ඔක්කොම දරසි බණ්ඩාරනායක ඔක්කොම හිටියා. දැන් ඉන්න කවුද දීපාන් සිල්වා සහෝදරිය, චන්ද්‍රසෝම බින්දුව සහෝදරිය ඔය කට්ටිය ඔක්කොම හිටියා. හැබැයි ඇත්තපත්‍රයේ ටික දවසක් ගියාම දැම්මා මේක ශ්‍රී ලාංකික නාට්‍ය සංවිධානයේ තහනම් සංවිධානයේ කෙමනක කියලා. එදා හිල්ලා මම පස්සෙන් පැන්නුවා CAD එකෙන් පන්නලා මට තේරුණා මේ පන්නනවා කියලා. ඊට පස්සේ දවසක් මම ගෙදර ඉන්නකොට ආමි එකෙන් ගජබා ගල්දුරේ කට්ටිය මට පස්සේ දැනගත්තා. ආමිෙන් ඇවිල්ලා මුළු අර ඉස්සරහ දොරෙන් ඔක්කොම තුවක්කු 25ක් විතර දාලා ගිහලා මයෙන් හැබැයි ඇහුවා මොකද්ද අපේ වාසනාවකට මේ මයෙන් ඇහුවා ලාලනී කියලා එක්කෙනෙක් ඉන්නවද කියලා. දැන් මම දැනගත්තා මේ මාව තමයි අහන්නේ කියලා. මොකක් කරේ ආපු එක්කෝ බිල්ලට අරන් ආපු ළමයා මොකක් කරේ වැරදුවා එහෙම නැත්නම් මේක වැරදිට ඇහුණා. ඊට පස්සේ මං හිමිතරේ ගිහින් තුලට ගිහලා කොහොමද අපේ නෝනාට කිව්වා ඒ කාලේ ඉන්දියාපදනේ රෑ වැඩ මේ මං කොහොමද ලාලනී කියලා එක්කෙනෙක් හොයනවා කියලා මම පිටිපස්සට ගිහලා වතුරේකුත් නාගෙන ඊට බහැලා ඊට බස්සාම කවුරක්වත් නැහැ මං එහිම ගියා. අපේ ගෙදර වාසියක් තියෙන වට කරන්න බෑ ගේ මේ එනවා නම් ගේ ඇතුලෙන් යන්න ඕනේ අනිත් පැත්තට යනවා. එහෙම ආසිතව එහෙම එදා වුණා නම් මං අර ලාලනී කියලා අහපුවාම කාඩියක් ඉස්සුවා නම් මාව පෙනේරියක් වෙන්නම වෙඩි දිනවා. ඒක දෙකක් නෑ. එදත් එහෙම බේරලා ගිය මිනිහෙකුට ඊට පස්සේ තව එතනින් නැවතුන්නේ නෑ. ඊට පස්සේ අපේ ගෙදර තමයි ඒ තහනම් දේශපාලන පක්ෂ නිදහස් මධ්‍යස්ථානයේ වුණේ. පයින් හෝමා කරගන්නේ ඔක්කොම රැස්වීම් තියන්නේ ඔක්කොම කන්න අපේ ගෙදර. උකට සාක්ෂි තියනවා කවුද දහගලපති සහෝදරයයි සංසෝම බින්දුව සහෝදරයයි දිද්දනියෝ කට්ටිය සහකා කියනවා. ඉතින් මේ එහෙම ගිහලා දවසක් එකපාරටම සිවිල් ඇඳගත්ත එදා රාජ්‍ය නාට්‍ය වල පවතින දවස 89 සාජ්‍ය වල පැවැත්වි 91. ඉතින් එකපාරට පැනලා මං අර ඉස්සරහ පෝච්චියස් කරනකොට මට අහුණා පොලිතින් බෑග් එක බර එකක්. බලනකොට මේ රණහඬ කියන ඒ පක්ෂේ පත්තරේ මේ බ්ලොක් එක. ඒ පාසල මං ඉතින් සුවරයක් විදිහට මම ඒක තියාගත්තා. මේ ඒක දෛවයේ සරදම් කියන්නේ අපේ ලාල් හරිචන්ද්‍ර මැතිතුමාගේ පේන්ටින් එකක් තිබුණා. ඒක බැලන්ස් නැහැ. මම ඒක බැලන්ස් එක තියලා දුන්නා. ඒක අරන් ගියා හැරිගොඩ සෝමතිලක මහත්මයා ආර්ට් ඩිරෙක්ටර් රූපවාහිනියේ මේ ඒ ඇතුලේ මම සංගපය රයිගම යාළුවෝ කියලා. ඒක එල්ලන්න. අරක මම මේ සුඩින් තිබ්බා. අර මගේ මස්සිනාගේ ප්‍රශ්නෙකට ආව කට්ටිය පස්සේ බලනකොට උඩුගම්පොළ රූට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උඩුගම්පොළ රූට් එකේ ඉන්න ඒ කාලේ සිංහති වටෙන්න ඕන හරිනම් මිනිස්සු ඒ කාලේ දන්නේ නැති වරණ කට්ටිය දන්නේ නැති. ඉතින් අර බ්ලොක් එක තියාගත්තා කියලා අර මස්සිනාගේ කතන්දරේ පැත්තක දැම්මා මාව අරන් ගියා මේ උඩුගම්පොළ රූට් එකට. ඊට පස්සේ එහෙමත් ගිය මිනිහෙකුට ඊට පස්සේ ටික දෙයක් කියන්නම්කෝ යනකොට ඉස්සරහ පිටිය ටිකක් මහාත මිනිස්සෙක් එකපාරට මෙහෙම කළා මං අඳුරගත්තා මිනිහා කවුද කියලා මෙහෙම කළා කතා කරන්න එපා කිව්වා
මාව ඉතින් අර රාජන් මහත්තයෙක් මෙන්න මූ එල්ලපන් කියලා මං හිත බඩු හරි කියලා. නමුත් එහෙම ගිහිල්ලා කූඩුවකට දැන් මේක හිටියා ගොඩක් ඒකේ ඒ උඩුගම්පල මහත්තයා ඒ කාලේ අල්ලප්පතිය කරන්නේ රත්තරන් බිස්කට් හොරුද කසිප්පු කාරයේද චීට් කරපු කට්ටියද එක එක જાතිය. ඔය නාරයන් පිට ආරෙම්මේ එකේ කාක්කොද කොල්ලෝ ටික ඒක කුඩු කාරේ ඔක්කොම ටික. ඉතින් මම අතේකට දැම්ම දාලා රෑ වෙනකොට ටිකක් කරනකොට මට පෙවුණා ඇතුලේ කාමරය ඇතුලේ අන්ධකාරය අර දැල්ලස්සෙන් පේන මහත මිනිස්සේ තුවාලයක් අරගෙන හිටි මම මට මතක විදිහට. ඇඟිල්ල එක පාටම කතා කරලා ආවල් මෙහෙම තේ ටිකක් තියෙන බීපන් කිව්වා. මං කල්පනා ළඟට යනකොට බලනකොට අඳුරන මිනිස්සෙක් මේක බීහන් කිව්වා. මං දනකොට ඒක නහයට ගන්නකොටම තේ නෙමෙයි මේක විස්කි. ඒ පාර මං ඉතින් ඕක කම්මෝ චිකාගෝගේ ඇදලා ඇවිල්ලා. මම එයා ගැන විස්තරය කියන්න. එයා අපේ ඉස්කෝලේ හිටපු ගුණසේනයාගේ නම. එයා අපේ හේමසිරි මහත්තයාගේ නාට්‍යයක් කළා සුදු වතාවට පස්සේ කියලා. ඒ නාට්‍ය ගැමියෙක්ගේ චරිතයක් කළේ. ඒක චරිත මේ ඩයලොග් එකක් තියෙනවා කියන්න මේ අනේ හාමුදුරුවනේ මගේ පවුලට බබා හම්බ වෙන්න හරියට අමාරුයි කියලා. මූට කියවුනේ පවුලට ලබා හම්බ වෙන්න කියලා. ඊට පස්සේ එදා හිල්ලා ඌ ලබා. ගුණසේන කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ ඒ දැන් අරක ගැහුවා. ඊට පස්සේ දැන් මං කල්පනා කළා දැන් මාව එල්ලන්න කියලා කිව්වනේ. දැන් මං කල්පනා කරනවා දැන් මේකු මාව ප්‍රශ්න කරන්න ගත්තොත් එහෙම මේක හොඳින් ආවා දැන් බීලා ඉන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? ඒ කල්පනා කරගෙන තායි පාරක් කරේ ආවා. ඒ තාටිය ටික බීපියන් කිව්වා. දැන් මට කොහොමද එකයි මම අරක ගැහුවා. ගහලා දැන් මං දැන් හොඳ ගණන් මට ඕන මගුලක් කියන්න කියලා ඉතින් ඇතුළේ ඉඳගෙන හිටියා. දැන් කොයි හැලක් ප්‍රශ්න කරනවානේ. ඔන්න එකපාරටම ලාල් කොටත් නෝ එහෙනම් ෂර්ට් එක දාගන්නවා කිව්වා. මම ටික සද්දෙට කිව්වා. මම දැනගත්තා වැඩේ හරි. දැන් ඉතින් කන්න පරිප්පුව සිද්ධ වෙනවා. මම එකක් හිතේ තියාගත්තා. එකම දෙයක් හිතේ ගත්තා. දැන් නිකන් හිතන්න අර අපි දැන් මේ අර තහනම් දේශපාලන පක්ෂයක සංවිධායකත්වයේ යටතේ මේක කළා. ඒ කාලේ මේ පක්ෂ ගෑවුනොත් මරනවා. මම ඒක මරනවාම තමයි. ඉතින් එහෙම වෙලාවක අර අහිංසක මිනිස්සු ටිකක් මේක හිටියා. මම සභාපතිතුමා මම කියන රංජිත් ධර්මකීර්ති මහත්මයා සභාපති වෙලා හිටියේ. ලේකම් මම අනිත් කට්ටිය ඔක්කොම සුගත පාසල උපදේශක මණ්ඩලේ හැම එකම හිටියා. මම කල්පනා කළේ මට මොකක් හරි වදයක් දෙයිලා මේ මිනිස්සු ඇහුවොත් කවුද හිටියේ කියලා මේකේ. මම කල්පනා කළා මම මැරෙනවා. ආයෙ දෙකක්. ඒ කාලේ එහෙම පුළුවන්කම තිබුණා. එහෙම හයියක් තිබුණා. දැන් මේ කිව්වට හමාරක හිතයි මේ කාලේ පිස්සුවෙන් කියනවා කියලා. එහෙම නෙමෙයි ඒ කාලේ සංවිධායක ඒකේ ලේකම්කම බාරගත්තේ ඒ භයානකම දැනගෙන. එතකොට කවන්නේ මම මොනවා තත්ත්වයකට ඉවත් ඒ කිසි කෙනෙක්ව පාවා දෙන්නේ මම මැරෙනවා. මරන්න උනොත් මැරෙනවා කියලා හිටියා. ඒ තීන්දුව ගත්තා. ඒ වගේම මම තමයි පළවෙනි සහ අවසානයේ උනේ. මා ඔය තහනම් දේශපාලන පක්ෂ වැඩවලදී මගේ පැත්තෙන් මාව ගත්තාම මම තමයි පළවෙනි සහ අන්තිමයා. ආයි කවුරුවක්වත් එහෙම මං පාවා දීලා එහෙම කිව්වේ නැහැ. ඔය බුද්ධඝලපත් සවල දන්නවා. ඒ බයෙන් ඇත්තටම බයෙන් හිටියා. මොකද හේතුව එයා අපේ යාළුවෙක් හිටියා ආමියගේ මේජර් කෙනෙක් වෙනාටලෝ ඉන්න කෙනෙක්. එයා බීලා මොකක් හරි තැයි ඉඳගෙන ඔය මිනිස්සයා බය කළා. මං කිව්වා මම නම් එහෙම කවදාවත් කරන්නේ නැහැ. කලින් ඒ යාළුකම එහෙම තියෙනවා. කොහොම හරි දැන් මට ලෑස්ති වෙන්න කිව්වනේ එළියට යනකොට මම බලනකොට පෙරහැරක් වගේ ඉන්න කට්ටියක්. ඒක ඩග්ලස් සිරිවර්ධන, ජනක ප්‍රේමලාල්, අපේ බිරිඳ හොමම කට්ටියක්. අජිත් ලෝගේ වගේ කට්ටියක් ඉන්න සම්මානිකුත් තියාගෙන. අතේ තව සාහිතිකයෙකුත් තිබුණා. මම දැනගත්තා වෙලා තියෙන මොකද්ද එදා රාජනාට්‍ය වල ජාලත් මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා නාට්‍ය සභාපතිතුමාගේ චරිතය මම කළේ. ඒකට හොඳම සහාය නළුවා සම්මානය හම්බ වෙලා. ඉතින් මට හැට කඳුළුකුත් ආවේ වෙලාවේ. ඉතින් ඊට පස්සේ වටේ කට්ටිය හිටියා ඔක්කොම සිවිල් ඉඳගෙන මේ නිලධාරීන්. ඒගොල්ලෝ දැක්කා මේ එතකන් දන්නේ නැහැ මේ මොකෙද්ද කියලා. ආවේ මේ පක්ෂක තහනම් පක්ෂයක සමාජිකයෙක්. ඊපස්සේ මට තේරුණා එතනින්ම 50% විතර බැස්සා මේ අර ගෙනාපු අර එල්ලපන් ගහපන් කියපු කතන්දරේ ඒවා දැනුවත්වම මේ දිය වෙලා ගියා වගේ වුණා. ඊට පස්සේ
එහෙම වුණා. මම කියන්නේ එහෙම අත්දැකීමක් තියෙන මිනිස්සෙකුට ඊට පහුවෙන්දා උනේ ඔයගොල්ලෝ දන්නවා පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී වෙච්ච නිහාල් කරුණාරත්න මහත්මයා එතකොට උඩුගම්පොළ යුනිට් එකේ දෙවනියා. කමල්කාන්ති බෝඩ කියලා අපි හිටියා රචන මහත්තයාගේ නාට්‍ය වල වේදිකා පාලකවරියක් ඇඳුම් නිර්මාණය කරන. එයා කොහොම හරි ඒ දන්නවා ඒගොල්ලන් පස්සේ කියලා දුන්නා අහවලා අපේ කෙනෙක් පොඩ්ඩක් බලන්න කියලා. පස්සේ උදේ යනකොට මම ඇහුවා මොකද කියලා. පස්සේ මං කිව්වා නිකන් මේ නෑ කමන්නේ කිව්වා. ඒ පස්සෙන් යන එක්කෙනා නිහාල් කරුණාරත්න මහත්තයාගේ පස්සෙන් යන එක්කෙනා මට හිටු කරලා ඇහුවා මේ බොනවද? අර නිහාල් මහත්තයා ඇහෙන්නේ නැති නැව්වේ. මට හිනාවක් ගියා. ඊට පස්සේ ඉතින් අර ඔය පිටිපස්සේ ගොඩ ගහලා තියෙන සුවඳේ බෑ ඒ කාලේ ඩංකොටු වරක්කු. ඉතින් ඊට පස්සේ දිගටම ඔය ඒම දැන් මම කියන්නේ ඒ කාලේ උඩුගම්පොළ යුනිට් එකට යනවා කියලා කියන්නේ ආයි ඔය පක්ෂේ භාගයට භාගයක් මැරුවේ ඒ යුනිට් එකේ. මම දන්නවා ඒක. ඉතින් ඒ අර පන්සලක හාමුදුරුවමකට කියලා තිබුණා මේ ඕක අපේ මේක ටාගට් එක ලක්ෂයයි. ඕකේ 60000ක් විතර ඒ කට්ටිය මැරෙනවා. එතකොට බැරි ඉවරයි කියලා. මං හිතන්නේ ඒක හරි ගියා. ඉතින් එහෙම ගිහිල්ලා බේරලා ආපු මිනිස්සෙකුට දැන් හතිමට ඒ වගේ අත්දැකීම් සම්භාරයක් තියෙන මිනිස්සෙකුට කියන්න දේවල් නැද්ද? තියෙනවා. ඒකට තමයි මේ YouTube එක හැදුවේ. මේවා අමුයෙන් කියන්නේ බය වෙන්න එපා. මම රංගන ශිල්පියෙක්. ඒක නිසා රංගන ශිල්පියෝ කියන්නේ සාහිත්‍යකරුවෝ කියන්නේ නාට්‍යකරුවෝ කියන්නේ ඔය දේවල් අමුයෙන් කියන්නේ නැති. ඒ කියන්නේ වාර්තාගත කියන්නේ නැති. ඕකට මම කියන වචන සමාවෙන්න ඕනේ. පච ටිකක් එල්ල කියනවා. මොකද්ද? එහෙම නැද්ද? පච ගහන්නේ නැද්ද? සාහිත්‍යයේ කලාවේදී කියන සමහරක් දේවල් ඇත්ත නෙමෙයිනේ. ඇත්තම කියන්නේ කියන්නේ වාර්තාවක්. දැන් පිටු මනුස්ස පිහින් යන මිනිහෙක් මරනවා. ඒ කාගේ තාත්තා කෙනෙක්. ඒක ලොකු කතන්දරයක්නේ. නමුත් ඕක නිකන් කිව්වොත් එන ප්‍රවෘත්තියක්නේ. නමුත් කලාකාරයා සාහිත්‍යකාරයා කරන්නේ මොකද්ද? ඕකට පරිකල්පනය මගින් යමක් එකතු කරනවා. මම ඒ අවකට තමයි කිව්වේ ඒක ඇත්තක් නෙවෙයි. මම පාවිච්චි කරපු වචන සැර වැඩිද මන් දන්නේ පච්චයක් කියන එක. මම ඒකට කියන්න හේතුවක් තියෙනවා. ඒක ටික දිග ගියාම මම කියන්න මොකද්ද උනේ කියලා. එතකොට දැන් මං කිව්වොත් එහෙම දැන් මෙහෙම සරලිහිණියේ තියෙනවා සිසිවන වුවන ඉඟ සුඟගත හැකි මිටින නිසිපුරුළු කුල රිය සකයුරු තිසරතනා කියලා. ඕවයි කාන්තාව මට පෙන්නනවාද? රාහුල හාමුදුරුවෝ දකින්න නැති ඒ කාලේ. සමහරට කියවන අපි ඒ අය වලින් හදලා පෙන්නන්නම් කියලා. එහෙම මිසක් ඇත්තක් නෙමෙයි. මං කියන්නේ ඒ පරිකල්පන ශක්තිය සාහිත්‍යකරුවන්ට තියෙනවා. නමුත් ඒක ඇත්තම කිව්වොත් එහෙම ඒක අලංකාරයක් නෑ, රසයක් නෑ. ඒක නිසා මම ඒක කිව්වේ. ඉතින් ඒ අපි ඒක ඔය දැන් හොඳ උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මට එකපාරක් සිංහබාහු නාට්‍ය මම පොඩි චරිතයක් කළා. ඒකේ ඔය ඈත දර්ශනයකදී ඔය නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරපු එක්තරා රංගන ශිල්පියෙක් මුල කාලේ හිටපු කෙනෙක්. හැබැයි වෙන ආගමක බුද්ධ ආගමේ නෙවෙයි වෙන ආගමක කෙනෙක්. එයා කිව්වා මොකද්ද බං මේ වින්ගුණ්ඩ දාව ළමයි හම්බ වෙනවා බං පිස්සු කතා කරන අනම්මනේ ඔන්න ටිකක් කියන්නේ කියා. මං කල්පනා කළා ඒක දැන් එයාට ඉත්තු ගන්නන්න බෑ ඒක. දැන් අපි දැන් කවුරුවක්වත් ඔක අහන්නේ නැහනේ. දැන් ඔය දැන් සිංහයා සින්දු කියනවා, සිංහයාට ළමයි ඉන්නවා. දැන් නරි බෑන එකේ නරි බෑන සින්දු කියනවා, පිනුම් ගහනවා. හැබැයි ප්‍රේක්ෂකාගාරය මීක් නැතුව ඒක පිළිගන්නවා. ඒක තමයි සාහිත්‍ය කලාවේ නාට්‍යයේ ස්වභාවය. ඉතින් අර මං අර එල්ලුවා කියපු කතන්දරේ එල්ලුවේ පච්චයක් එල්ලුවා කියලා කතන්දරේ පාවිච්චි කළේ වෙන හේතුවකට. මම ඒක ඉස්සරහට කියන්න මොකද්ද හේතුව කියලා. පච්ච වලින් සාහිත්‍ය කලාව දියුණු වෙනකොට සාහිත්‍ය කලාකාරවන්ට විශාල පිළිගැනීමක් ඇති වෙනකොට ලංකාවේ මාට වික්‍රමසිංහ සරච්චන්ද්‍ර මහත්තයා, W සීල්ලා, කරුණාසේන ජයලත් වගේ ලේඛකයෝ මහා ජනප්‍රියත්වයක් වර්තමානයේදී නම් මහින්ද ප්‍රසාද් මස්සුඹල සෙන් කොට්ටන් නවකතාව එහෙම දියුණු වෙන්නේ ජනප්‍රිය වෙන්නේ මේ ඇත්තක් කියලා නෙමෙයි.
නිර්මාණාත්මක බොරුවක් කියලා මේ ජනප්‍රිය වෙන්නේ කියන එක අල්ලගත්ත කට්ටියක් හිටියා ලංකාවේ. ඒක මම පස්සේ කියන්නම්. දැන් අදට මේ තත්ත්වයෙන් මේක නවත්තමු. අපි වෙන දවසක ආයෙ හම්බෙමු.